සුබ දවසක් හැමෝටම. අද අපි බලමු විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එකේ තියෙන නාඩි ජ්‍යොතිෂය සම්බන්ධයෙන්. මුලින්ම භාෂාවත් තෝරගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තට යන්න ඕනේ. ඊට පස්සේ උපන් විස්තර ඇතුළත් කරන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න ඕනේ. උපන් වසර ගහන්න ඕනේ. මාසෙ ගහන්න ඕනේ. දිනේ ගහන්න ඕනේ. වෙලාවක් ගහන්න ඕනේ. උපන් ස්ථානයක් ගහන්න ඕනේ. ඊට පස්සේ ජෙනරේට් හොරොස්කෝප් කෙනෙක් ඔබන්න ඕනේ. සිංහලෙන් නම් ආදානකරණය කිරීම කියලා වැටේ. මේ තමයි ඊට පස්සේ වසරට අදාළ උපන් කේන්දරයට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. උතුරු ඉන්දියානු ක්‍රමයට තියෙනවා, දකුණු ඉන්දියානු ක්‍රමයට තියෙනවා, ශ්‍රී ලාංකික ක්‍රමයට තියෙනවා. මෙතන මුලින්ම තියෙන ග්‍රහයන්ට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. මෙතනත් වේදීය කොටස වගේම තමයි මේ විස්තර ටික මේ විදිහටම තියෙනවා. මෙතන ගෝචරයට අදාළ විස්තර තියෙන්නේ. මේකත් ග්‍රහයන්ගේ මාරු වීම වලට අදාළ විස්තර. මෙතන තියෙන්නේ චෝත්තරි දසාව. මෙතන තියෙනවා පලාපල කියලා වෙනම කොටසක් තියෙනවා. මේකට තමයි වැදගත්ම කොටස. නාඩි වලට වෙනම පලාපල තමයි තියෙන්නේ. මොකද ගුරු ග්‍රහය මූලික කරගෙන තමයි පලාපල කියන්නේ. ඉතින් ඒකට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. ජීව ග්‍රහය කියලා සංකල්පයක් තියෙනවා. නාඩි ජ්‍යොතිෂයේ කාරකත්වයේ පදනම් කරගෙන තමයි පලාපල කියන්නේ කොහොමද කියන එක. යෝග වෙනම තියෙනවා. නාඩි ජ්‍යොතිෂයට අදාළ විවර අදාළ කේන්දර සටහනට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. ග්‍රහ කියන්නේ සයින් එක්ස්චේන්ජ් කියන්නේ යෝග මාරු කරගෙන ඉන්නවා නම් ඉවරත් වෙනම පලාපල තියෙනවා. ප්‍රෝග්‍රෙෂන් කියන්නේ ප්‍රගමනය කියලා කියන සාමාන්‍යයෙන් කොහොමද කියලා ඒකත් ඉතින් අතන පලාපල කතනයට වැදගත් වෙන එකක්. ලයිෆ් සර්කල් කියලා තියෙනවා වෙනම. යන දශාව මොනවද කියලා. මොකද නාඩි ජ්‍යොතිෂයට වෙනම විද්‍යාවකට තමයි ගණනය කරන්නේ. ඊට පස්සේ ජීවිත එක එක පැතිකඩ සම්බන්ධ පලාපල ටිකක් තියෙනවා. දශාවට අදාළ පලාපල ටිකක් තියෙනවා නාඩි ජ්‍යොතිෂයට. මම කිය වෙනම දශාවක් තියෙන්නේ කියලා. නාඩි වලත් තියෙනවා ගෝචරයේ අනුව වෙනම පලාපල ටිකක්. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. මෙවර ඇත්තටම පලාපල විද්‍යාවේ නාඩි සූත්‍රයේ මොකන්ද මොන කරුණ අනුව කොහොමද පලාපල කියන එක මේ විදිහටම දාලා තියෙනවා. නාඩි සූත්‍රයේත් එක්ක අතට කාටවත් එක්ක බොරු කියන්න බෑ. මේකත් එහෙම තමයි. පලාපල වලට අදාළ විස්තරයක්. ඊට අමතරව මෙතන වැදගත්ම දෙයක් තියෙනවා. රෙමඩීස් කියලා කියන්නේ අපි කියන ශාන්ති කර්ම කියලා. ඉතින් ශාන්ති කර්ම වලට අදාළ විස්තර තමයි මෙතන තියෙන්නේ. ඉතින් අංග සම්පූර්ණයෙන්ම නාඩි ජ්‍යොතිෂයට අදාළ විස්තර සටහනක් මේ මෙතන තියෙනවා. ඉතින් ඔය කට්ටියටත් පුළුවන් වෙනම අත්දැකීමක් ගන්න පුළුවන් නාඩි ජ්‍යොතිෂයට පලාපල කොටස බලලා. ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.